තවත් පැහැවර දිනයක ආයුබෝවන් මිතුරනි. අද අපේ මාතෘකාව සේල්ස් නැත්නම් විකුණුම්. විකුණුම් කලාවක්ද? සමහරු කියනවා ඒක කලාවක් කියලා. විකුණුම් තාක්ෂණයක්. ඔව් ඇතැම් අය කියනවා ඒ තාක්ෂණයක් කියලා. මේක කලාවක්ද තාක්ෂණයක්ද කියලා හඳුනා ගන්න නම් අපි විකුණුම් කරලම බලන්න ඕනේ. ඔබ දන්නවද? මගෙන් කවුරු හරි ඇහුවොත් එහෙම ලෝකේ තියෙන හොඳම රස්සාව මොකද්ද කියලා මම කියනවා ඒ තමයි සේල්ස් කියලා. ඇයි එහෙම කියන්නේ? සීමාමායම් නැති ආදායමක් අසීමාන්තිකව ලැබිය හැකි. ඒ වගේම තමුන්ගේ සුදුසුකම් වලින් ඔබට ගිය පරිපූර්ණ වූ කුසලතා සියල්ල පෙන්වන්න පුළුවන් තෝතැන්නක් platform එකක් තමයි sales කියන්නේ. එහෙනම් අපි අපේ විකුණුම් සේවක කණ්ඩායමක බල ගැන්වීම සහ පුහුණුව සහ සංවර්ධනයේ වැදගත්කම හඳුනා ගනිමු. විශේෂයෙන්ම කාර්ය මණ්ඩලයේ විකුණුම් කුසලතා සංවර්ධනයේට අද වෙළඳපොලේ ලොකු ඉඩක් තියෙනවා. මොකද වෙළඳපොළ ජය ගන්නට මේ කුසලතාවය ව්‍යාපාර හිමියන් වන ඔබ සංවර්ධනය කළ යුතුයමයි. ඉතින් ලෝකේ හොඳම රස්සාව. අපි විකුණුම් සේවකයන් අපේ ආයතනයේ තනමු අලුත් ඉරක් යට අලුත් දැක්මකින් අපි නැවත හමු වෙමු. මම ව්‍යාපාර සංවර්ධන උපදේශක මානව හැකියාව සංවර්ධන උපදේශක මංජශ්‍රී පාලිත.